සෙට් වෙච්ච චූටි මල්ලිලා ඒක සාධාරණීකරණය කරන්න ලියන විදිය සමාජ මාධ්‍යවල අපිට පේනවා කනගාටුයි. කනගාටුයි ඉතිහාසය දන්නේ නැහැ. ඉන්දියාව මේ රටේ සල්සම් උදපටිය දන්නේ නැහැ. ඉන්දියාව 1987 ඉන්දු ලංකා ගිවිසුම ගහන්න සැලැස්ම ඇදුවේ 1983 ඉඳලා. ඊට කලින් ඉඳලා නමුත් 83 තමයි සැලැස්ම හොදටම හදාගත්තේ. කොහොමද ආවේ? 83 කලජෝඩියාම ඉන්දියාව දැක්කා. මෙතන නියම අවස්ථාව අපිට රටේ තුලම දාගන්න. මොකද කලේ 83 කලජෝඩියෙන් පීඩනයටපත් වෙච්ච ඒ කලජෝඩිය නිසා ඒකෙන් පහරක් වෙච්ච දෙමළ තරුණයා ආයුධ කරගෙනකොට ඉන්දියාව කිව්වා අපි දෙන්නම් අයිපෝනෝ කියලා. ඉන්දියාව තමයි අයිපෝනෝ දුන්නේ. ප්‍රභාකරන්ට ඉන්දියාවට කියලා තමයි අයිපෝනෝ දුන්නේ දා. දෙමළ සම්මත කණ්ඩායම ඔක්කොම අයිපෝනෝ දුන්නා. ශ්‍රී ලංකාවට යුද්ධ බලන්න ගත්තා. යුද්ධ ඉස්සරහට ගියා. 87 අවුරුද්දට ආවා. ඇවිල්ලා මොකද උනේ? වඩමාරච්චි මේව මගේ යාපනේ මුදා ගන්න ගියා. මුදා ගන්නකොට ඉන්දියාව මොකද කරේ? ඉන්දියාව ධම්ම ගෝණින් පරිප්පු දාලා ලංකාවේ සොයිරි කෝල්කලාපේ උල්ලංඝනය කළා ජාර්ද කිව්වා උඹ ඉන්නේ අපේ එලිපත්තේ නටන්න ලෑස්ති වෙන්න එපා කියලා. ජාර් බය වුණා. බාහිර ඉන්දු ලංකා ගිවිසුම අස්තංගල නැගුණා. එදා රජීව් ගාන්ධි ආව ලංකාවට. හැබැයි එදායි අදයි වෙනසක් තියෙනවා. එදා රජීව් ගාන්ධි ඇවිල්ලා පරපාර යනකොට එක නාවික හමුදා සෙබලෙක් හිටියා. ඔළුවට දුන්නා පිස්තෝල පාරේ. පිස්තෝල පාරෙන් දුන්නාට එදා රජීව් ගාන්ධි පිස්තෝල පාර කාගෙන ඇවිල්ලා අත්සන් කරා ඉන්දු ලංකා ගිවිසුම. මේ රටේ තරුණයෝ වීදි වැස්සා. මේ පිටකොටුව බෝගාගාව උද්ඝෝෂණ තිබ්බා. උද්ඝෝෂණ වැඩි තිබ්බා. ඔබ දන්නවද 88 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරේ ජේ.ආර්. ජයවර්ධන 140ක් මාරලා. උද්ඝෝෂණය කරපු 140ක් රට පුරා ඝාතනය කළ තමයි 88 ජුලි මාස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරේ. එහෙම ඉන්දු ලංකා ගිවිසුම ලංකාවට ආවේ. මේ ඉන්දු ලංකා ගිවිසුමේ අද වගේම තමයි එදා ආවේ සාම ගිවිසුම. හැබැයි ගිවිසුමේ තියෙනවා තෙල් ටැංකිය වලට මොනවා හරි කරනව නම් අපෙන් අහන්න ඕන කියලා. මොනම කුලට තෙල් ටැංකියකට දැම්මේ. ඒක තමයි ඉන්දියාව වමනාව. ඒක තමයි ඉන්දියාවේ ආර්ථික වමනාව. ඒ වමනාව ගිවිසුම අස්සලස්සන්ට වගන්තියක් විතර දාලා තිබ්බා. හැබැයි ඒගොල්ලෝ හිතපු දේ වෙනස් වුණා. ඒගොල්ලෝ ආවේ මේ ප්‍රශ්නේ පාවිච්චි කළා උතුරයි නැගෙනහිරයි ප්‍රාන්තයක් කරගන්න. තමන්ගේ ඊළඟ ප්‍රාන්තය කරගන්න. එදා සලස්ව තිබ්බේ ඒක. හැබැයි ඒ දෙමළ සන්නද්ධ ව්‍යා සංවිධාන ඔක්කොම ආයුධ බිම තිබ්බා. ඒ නිසා දෙපැත්තෙන් මේක අවිලෙන්න පටන් ගන්නකොට මුත් වෙනවා මේක ඉන්දියන් හමුදාව ලංකාව තියාගන්න බෑ කියලා. නිකන් නෙමෙයි ඉන්දියන් හමුදාව ආවේ මේක අල්ලගන්න. ප්‍රාන්තය හරහා ආවේ. අන්තිමට අකුලගෙන යන්න සිද්ධ වුණා. නැවෙන්නර අකුලගෙන ගියා. මේක තමයි ඒගොල්ලෝගේ අසාර්ථක මෙහෙයුම අසුවතේ. දැන් මොකටද ලෑස්ති? ඊටත් වඩා බලවත් ඉන්දියාවක් අද ලෑස්ති වෙනවා. මොනවද අස්සන් කර ගිවිසුම්? ආරක්ෂක ගිවිසුම්. අපි කවුරුත් දන්නේ මොකක්ද ආරක්ෂක ගිවිසුම කියලා. අස්සන් කරනවා. තව ගිවිසුමක් අස්සන් කරනවා. තෙල් නලයක් දාන්න ඉන්දියාවේ ලංකාවට. මොකටද ආලේ දාන්නේ? ත්‍රිකෝණාමලේ තෙල් ටැංකි ටික උන්ට පාවිච්චි කරන්න. ලංකාව පිටරදී තනනුව නැව්වලට තෙල් සැපයීම කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තියෙනවා. ඒ බිස්නස් එක අතර ගන්න. ඒක තමයි තෙල් ටැංකි ටික අතර ගන්න තමයි මේක එන්නේ. ඊළඟට ඉන්දියාවයි ලංකාවයි විදුලිය සම්බන්ධ කරනවා. ඒ ගිවිසුම අස්සන් කරනවාද? මොකටද අස්සන් කරන්නේ? ලංකාවේ බල ශක්ති ස්වාධීපත්‍ය නැති කරන්න. උන්ට පුළුවන් ඒ ඉඳලා ස්විච් එක ඔන් ඔෆ් කරලා ලංකාවේ විදුලිය පාලනය කරන්න. විදුලිය නෙමෙයි ලංකාවේ දේශපාලනය පාලනය කරන්න. ලංකාවේ දේශපාලනය පාලනය කරන්න. මේක තමයි අස්සන් කර ගිවිසුම. ඊළඟට ඩිජිටල් කරන ගිවිසුම. මේ සමහර කුබිලෝ ඩිජිටල් කරන්නේ කිව්වා පස්සේ හිතාගෙන ඉන්නවා මේක නිකන් අමුතු වැඩක් මැජික් වැඩක් කියලා ෆෝන් එකකට තෝදිලා තියෙනවා කියලා කියනවා. ෆෝන් එකට දීලා තියෙනවා අපි අවසරය අපේ අනුමැතිය අතුව. ෆෝන් එකට දීලා තියෙන අපේ රටේ මුළු ජනගහනය නෙමෙයි. මේ ඉල්ලන්නේ කිසිම අනුමැතියක් තෝරන මුළු රටේ ජනගහනක ඉල්ලන්නේ ෆොටෝ එක නෙමෙයි. ජෛව මිතික දත්ත නෙමෙයි ඉල්ලන්නේ ජෛව මිතික දත්ත. ඒ දත්ත ගත්තාම ඔබ යන ඕනම තැනක ඔබව පුළුවන් නිරීක්ෂණය කරන්න, ඔබව පුළුවන් බලන්න. අද අපිට පේනවා වැඩිකඩ පොලිසිය තුළ තරුණයෙක්ව මරලා දාලා තියෙනවා. ඒ මරලා දාලා තියෙන මේ පොලිසිය අපි මේ පොලිසියේ සියලු දෙනා මෙතන ඉන්නවා කියලා අපි කියන්නේ. නමුත් පොලිසිය ඉන්නවා. ඒ පොලිසිය ඇතුළේ ඉන්න උම්මත්තකයෝ. ඒ උම්මත්තකින්ට බලය ලැබිලා තියෙනවා. රාජ්‍යයේ බලය ක්‍රියාත්මක කරනවා. මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. මෙන්න මේ රාජ්‍යය තමයි අපි ජෛව මිතික දත්තත් පුදන්න
ඉන්දියාවත් එක්ක ඒකාබද්ධව කරන්න. ඉන්දියාවටත් දෙනවා. රාජ්‍යයක් දෙනවා. ලංකාවේ ඉන්දියාවටත් දෙනවා. මෙන්න ගහන්න යන කිවිසුම්. ඊළඟට ලංකාවේ ඖෂධ මිලදී ගැනීම සියල්ලම ඉන්දියානු රජයෙන් කරන්න. රජයට රජය කිවිසුම් වලට යන ඖෂධ මිලදී ගැනීම වල. එතකොට ඉන්දියානු දැන් මේකට ප්‍රශ්නයක් වොත්තම ප්‍රතික්ෂේප කරන් තින්නේ ලංකාවේ කම්පැනි ගන්නවා කම්පැනිය. හැබැයි රජයෙන් රජයට කිවිසුම් අස්තන් කරොත් එම අපිට කියන්නේ ඉන්දියානු රජයේ දෙන දෙයක් හොඳ නැහැ කියලා. එතකොට ඒක ටිකක් අමාරුයි. ඒ නිසා මේ කිවිසුම් වල පරවපතල කාරණා ගණනාවක් තියෙනවා. ආරක්ෂක කිවිසුම් තියෙනවා. ඒක නිසා තමයි අපි අද මේ රටේ විපක්ෂය මේකට වචනයක්වත් කතා කරන්නේ. අපි කනගාටු වෙනවා. 88 ඉන්දු ලංකා කිවිසුම අස්තන් කරද්දී සිරිමා බණ්ඩාරනායක ඔය එදා අධිරීති දාලා මේක අස්තන් කරේ. සිරිමා බණ්ඩාරනායක මැතිනි එදා ආවා බෝගාගාවට උද්ඝෝෂණයට. එදා UNP කෙනෙකු මන්ත්‍රීවරයෙක් මේ කිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුව හරහා ගිහිල්ලා විපක්ෂේ වාඩි වුණා. එදා 1977 හදාගත්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ UNP මන්ත්‍රී කෙනෙක් හිටියා. ඒ ගහපු කිවිසුමට විරුද්ධව අනිත් පැත්තට ඇවිල්ලා වාඩි වෙන්න පක්ෂේ වාඩි වෙන්න. අද 159ක් තියෙනවා. 159 එක හෘද සාක්ෂියක් නැහැ. මේකට විරුද්ධව හතක් උස්සන්න. එක කැබිනට් මණ්ඩලේ ඉන්න දැකලා නැහැ මේ කිවිසුම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක තමයි දේශපාලන සංස්කෘතිය. මේක වෙනස් කරනවා කියවනේ. වෙනස් කරනවා කියන දේශපාලන සංස්කෘතිය ඔන්න වෙනස් කරන විදිය. කිවිසුම් අස්තන් කරනවා. රටේ කිසිම මිනිස්සෙක් දන්නේ නැහැ. පාර්ලිමේන්තුව දන්නේ නැහැ. අඩුමතරමේ පක්ෂය උන්වත් දන්නේ නැහැ. අපි යනවා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක්ගෙන් මේ තත්ත්වයට බලාපොරොත්තු වෙන්නේ. මේ තත්ත්වයට ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ බලාපොරොත්තු වෙන්නේ. මේ තත්ත්වයට රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වෙන්නේ ඔබගේ පක්ෂයේ නායකයන්ගෙන් කියලා අපි අහනවා. අපි අහන ප්‍රශ්නේ අද අපි මේ ප්‍රශ්නේ උන්ට යොමු කර යුතුයි. මේ ලැබිච්ච බලය හරහා නිද්‍රාගත වෙලා ඒ බලයේ සීනෙන් උවතු වෙලා නායකයෝ ඇති. හැබැයි අපි සමාජිකයින්ලා ඉන්නවා. ඔබේ සීනට තොර වෙන්න එපා. ඔබේ නිද්‍රාවට තොර වෙන්න එපා. මේ පාවා දෙන්නේ මේ රටේ අනාගතය මේ රටේ ජනතාවගේ අයිතිය ඒ පාවා දීමට එරෙහිව අපි අද කොටුව තුම්බේ ස්ථාන ඉස්සරහ කියනවා සටන ආරම්භුණා. අපි ලැස්ති. අපි මොකද කියනවා? අපි දන්නවා ඉන්දියාවේ රෝහත් සේවයේ 4000 කට මෙහි ලංකාවේ läගලා ඉන්නවා. උන් මේ රටේ ඉඳගෙන ඇන්තෝරියම් මම හොන්නේ නැහැ නේ. ඇන්තෝරියම් වවන් නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ කේමකට. ඒ කේම දෙන්නා පොන්දියන් රෝහත් සේවයේ ඔත්තුකාරීන්ට ඉන්දියාවට මොකෝනම කියනවා. මේක ස්වාධීන රටක්. මේක ස්වාධීන ඉතිහාසයක් කියලා. මේක ස්වාධීන රටක්. බලහත්කාරයෙන් සමුත්තේව මල්ලිත් එක්ක කිව්සුම් අස්තන් කරාට මේ රටේ ජනතාව ඒකට කරන්නේ කියන එක අපි කියනවා. අපි කනගාටු වෙනවා. ජයවර්ධනත් එක්ක කිව්සුම් අස්තන් කරද්දී දේශපාලන ලෝකේ කියවුනේ ජයවර්ධනගේ අත්අඩංගුවල තමයි කිව්සුම් අස්තන් කරේ කියලා. හැබැයි අද සමුත්තේකම මල්ලි මේක අස්තන් ගන්නේ බුල්ටෝ එකකට. බුල්ටෝ ආර්ථික ප්‍රතිපත්තිය කාරණාගෙන යන්න රනිල් වික්‍රමසිංහ හදපු සරස්ම කාරණාගෙන යන්න මේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා අපි අද පැහැදිලිව කියනවා ඒ පාවාදීමට එරෙහිව අපි අද වෙරටුවා මේ සමාජවාදී පක්ෂය යුක්තය ප්‍රකාශ කරනවා. අපි ඒක පැහැදිලිව කියනවා. අපි මේ පාවාදීමට එරෙහිව මේ රටේ ජනතාව සංවිධානය කිරීමේ යුද්ධය ප්‍රකාශයටපත් කරනවා. ඒ නිසා මේ පාවාදීමත් එක්ක තවත් මේදී ප්‍රගතිශීලී කතාවක් නෑ. ඇතිතරම් තත්කරි වැඩ කරනවා. පොලිසිය තුළ තරුණයෝ මරනවා. මුන්ට වගක් නෑ කතා කරන්නේ. දස්වාදී වැලකීමේ බලයෙන්
දිනක් නැහැ. රාජ්‍ය ආයතන විකුණන්න හදනවා. රාජ්‍ය දේපල විකුණන්න හදනවා. මේ රටේ සම්පත් පාවා දෙන්න හදනවා. තවදුරටත් මේ පාවා දීම හමුවේ මේ ආණ්ඩුවේ ප්‍රගතිශීලී හැව ගැලවෙනවා කියන එක අපි අවධාරණය කරනවා. ආණ්ඩුවට තවත් අවස්ථා තියෙනවා නම් ආපස්සට හැරෙන්න. හැබැයි ජනතාව සංවිධානය කිරීමේ වැඩ පිළිවෙල අපි ආරම්භ කරනවා කියන එක අපි අවධාරණය කරන්නේ. අපි කියනවා ජනතාවගේ අරගලයට ඉන්දියානු විජාතිකරණයට අරගලයට